විභාගෙටම විභාගෙ ලියා ගන්න අරමුණ විතරයි තියෙන්නේ. විභාගෙ ලියන අරමුණෙන් පාඩම් කෙරුවොත් මොකද වෙන්නේ? වැඩේ දෙල්ල. හාමුදුරුවනේ අද අපේ තාරුණ්‍යෙට තියෙන ලොකු ගැටලුවක් තමයි අපේ අරමුණු එක දෙවිදියකට තියාගන්න බෑ. උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මට තියෙන ලොකුම ගැටලුවක් තමයි පාඩම් කරන්න බෑ. පාඩම් කරන්න ගියාම අපි හිතමුකෝ පැය දෙකක් පාඩම් කරනවා කියලා. පාඩම් කරනවා කියන එක අරමුණකට මගේ හිත යොමු කරගන්න බෑ. ඒ අරමුණෙන් වෙනත් දේවල් වලට හිත යනවා. එතකොට අර පාඩම් කරනවා කියන අරමුණෙනුත් පිට යනවා. අර පාඩම් කරපු පොඩි දේ හරි අපේ මතකට එන්නේ නැහැ. අපි ඒක නිතරම කරන්නේ. ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ විතරක් නෙමෙයි මම හිතන්නේ කියනවා නේද අපි නිකන් කතා කරනකොට අර පොත් ගත්තාම නිින්ද යනවන්නේ එහෙයි කවදාවත් ෆෝන් එක ගත්තාම නිින්ද යනවද ඒ මේක මම හිතන්නේ බොහෝ දෙනෙකුට පොදු අලියම වෙනකන් ඇහැරගෙන ඉන්න පුළුවන් පත්තරයක් ගන්නකො විනාඩි 5ක් බලන්න පුළුවන් නින්ද යනවා. පොත මේසේ උඩ බලන ගමන්ම ටික ටික මොකද වෙන්නේ? අර මේසේ පුටුවෙන්ම දිගෑරෙනවා. නේ ටිකක් ඈත් වෙනවා. ආය කොට තුනක් තියලා ඇඳ වියනට හැංස් වෙනවා. අන්තිම වැඩනවා. අපි ෆෝන් එක ගත්තාම කොච්චර අරමුණ හොඳද කියනවනම් ඕෆ් වුණාම charge එකටත් ගහලානේ බුදියන්නේ. එච්චරටම දැන් මේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවනේ හිතේ පිහිටීම හිතේ අරමුණු ගැනීම ක්‍රියාවට හරි වැදගත් කියලා. ක්‍රියාව වෙන්නෙම මොකද්ද? චේතනාවනේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව කර්මයයිම කියමි. පිනතුනේ දැන් පාඩම් කරන අරමුණක් නැතුව පාඩම් කරන්න ගත්තොත් මොකද වෙන්නේ? පාඩම් කරන්න බෑ. එතකොට දැන් අනික පාඩම් කරන්න පටන් ගන්නෙත් දැන් මම මේ විශ්වවිද්‍යාලයෙන් මේ ප්‍රශ්නේ අහපින්ද මෙහෙමම මේ මහ පොළොවේ තියෙන යථාර්ථයම කියලා දැම්මනම් මේ ප්‍රශ්නේ නියම උත්තරේ හම්බෙනවා. අපි හිතමුකෝ දැන් සෙමෙස්ටර් එක ඉවර වීගෙන යනවා ඇඩ්මිෂන් එක ගත්තා ඒත් ගාණක් නැහැනේ. දවස් 3ක් විතර තියෙනවා නම් මොකද කරන්නේ? අන්න ටිකක් නේ කොහෙන් හරි එක්කව කරගන්නවා. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ මේ සමස්ත ශිෂ්‍යයන්ට මේක වැදගත්. අපිට කවදාවත් නෑ අර අභ්‍යාස කරන පුරුද්ද මේ ප්‍රගුණ කිරීම කියන එක අවශ්‍යයි. කැප කිරීම කියන එක අවශ්‍යයි. ආධ්‍යාත්මික ශික්ෂණයක් ලබා ගන්නත් කැපකිරීමක් තියෙන්න ඕන ප්‍රගුණ කිරීමක් තියෙන්න ඕන. අර කියනව නේද ඔය මනෝවිද්‍යාත්මක ක්‍රමවල හැම උගන්වන අර එදිනදා වැඩ එදිනදාම කරන පුරුද්ද ඒවා අපිට තියෙනවද? ඒවා අපිට නැහැ. අපේ අරමුණු කොහෙද තියෙන්නේ? සමහර විට අපිට තියෙන අරමුණම තියෙන්නේ අර පාඩම් කරලා තේරුම් ගන්නත් නෙමෙයි අර විභාගෙ ලියා ගන්න අරමුණ විතරයි තියෙන්නේ. විභාගෙ ලියන අරමුණෙන් පාඩම් කෙරුවොත් මොකද වෙන්නේ? වැඩේ දෙල්ල වෙනවා. බුදුදහමේ උගන්වනවා ග්‍රන්ථ දූර විදර්ශනා දූර කියලා. වටින්නේ මොකද්ද? විදර්ශනා දූරේ. විදර්ශනා දූරේ තුල තමයි අවබෝධය තියෙන්නේ. අපි පාඩම් කරන්නේ අවබෝධයටද එක්සෑම් එකටද? දැන් නම් එක්සෑම් එකට අපි හාමුදුරුවෝ. එතකොට එක්සෑම් එකට පාඩම් කරොත් වැඩේ අවුල් යනවා. අවබෝධයට පාඩම් කරොත් එහෙම මතක තියාගන්න. හරි සරලයි. භාග්‍යවතුන් වහන්සේ ග්‍රන්ථ ධූරීන් වහන්සේලාට පුළුවන් හරි අපූර්වටනේ ව්‍යාකරණ ටිකේ ඉඳන් ගලපලා පොතපත ලියන්න ඒව හරි ලස්සනට අඩු කරන්න පුළුවන්. ඒ නිවැරදි සාක්ෂරතාවයේ නිවැරදි විඥාණයෙන් ඒ ශාස්ත්‍රීය කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි ඔය අතර ඉන්නවා පින්නතුනේ අර නේ ග්‍රන්ථ දූර මට්ටමේ අර කටපාඩම් කරලා සමහරු ගිහින් අර තියරියම ලියන හෙම්පෙඩෙන් ලියන කට්ටිය ඉන්නවා. ගිරව් වගේ. ගිරව් වගේ.
නමුත් වටින්නේ සහ අගය කරන්න ඕන විදර්ශනා ධුරය. අවබෝධය පිණිස කටයුතු කරන්න. දැන් මෙහෙම කියනකොට කොහොම හරි උපාධිය ගන්න try කරනවා මිසක්කල් මෙතන කවුරුත් ඉන්නවද අවබෝධයට උපාධි කරන? රස්සාවකට උපාධිය කරන්න. එතකොට රස්සාවකට උපාධිය කරනවායි කියන ඕක නැති කරලා ඉන්න ඕනේ ඉස්සරලා. මේ අවබෝධයට මේක තුල ජීවත් වෙන්න මොකක් හරි කරන එකක් අවබෝධයෙන් කරන්න දැනුම ලබා ගන්න. මේ කියන කාරණය අවබෝධ වුණේ නැත්තම් ඔය විභාගෙට පාඩම් කරන එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. දරුවන්ට ඕන විභාගෙට පාඩම් කරන්න. විභාගේ පාස් වෙන්න ඕන උපාධිය ගන්න. උපාධිය ගන්න රස්සාවක් කරන්න. උපාධිය ගන්නෙම රස්සාවක් කරන්න. දැන් මේකට ඉතින් මට බණී හොඳේ. නේ එතකොට කවුද බණින්නේ? ඒ වැඩේ කරන මේ වෙලාවේ කරමින් ඉන්න අය තමයි. සහ කරපු කට්ටිය රැකියා විරහිත උපාධිධාරී පින්නතුන් මන් දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. ඇත්තෝ හැල්ලු කරනවා එහෙම නෙමෙයි. ඒ උපාධිය කරන්නෙම රස්සාවක් කියන අරමුණෙන් විභාගෙ ලියන්නෙම උපාධිය ගැනීමේ අරමුණෙන් එතකොට අපිට අවබෝධය නැති වෙනවා. අපි අර ලිපි ලේඛන වලට පමණක් සීමා වුණු සුදුස්සු බවට වෙනවා.